21වෙනි රයිගම් සම්මාන උළෙල ගැන බොහොම ආඩම්බරයි බොහොම ආදරණීයයි ගෞරවයක් තියෙනවා සම්මාන උළෙල පිළිබඳව මොකද පළමු සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය දිනා ගැනීමත් එක්ක රයිගම් කියන නම මට මගේ ජීවිතේ කවදාකවත් අමතක කරන්න පුළුවන් නමක් නෙවෙයි. ඒ වගේම මම හිතනවා 21වෙනි අවුරුද්ද කියන්නේ තාමත්ම විශේෂ අවුරුද්දක්. අර අපි කියනවනේ 21 පැන්න කියලා. ඒ කියන්නේ තාමත්ම මුහුපුරා ගිය සම්මාන උළෙලක් හැටියට රයිගම් හඳුන්වන්න පුළුවන්. ඉතින් මම සුබ පතනවා අද දවසේදී සම්මාන සඳහා නිර්දේශ වෙලා ඉන්න ඒ වගේම සම්මාන දිනා ගන්න සියලු දෙනාටම මගේ සුබ පැතුම් එකතු කරන අතරේ රයිගම් සම්මාන වලටත් මගේ සුබ පැතුම් එකතු කරනවා. තව හොඳ ගමනක් ඉස්සරහටත් යන්න කියලා. Thank you. ඔව් මම හිතන්නේ සාර්ථකව කරගෙන යනවා 21 වෙනි අවුරුදු සෙරමනි එක. ඉතින් මම හිතනවා මම ගොඩක් හොඳට කරගෙන යනවා. ඉතින් අතට සතුටුයි මේ වගේ අවුරුදු සෙරමනි එකක් තියෙන එක. මොකද අපේ කලාකරුවන්ට දිරිමත් කරන්න තියෙන එකම දේ තමයි අවුරුදු දෙන එක. ඉතින් කරපු දේවල් අගය කරන එක. මම හිතනවා මේ රයිගම් ටෙලි මේ වේක සම්මාන උළෙල සෑහෙන හොඳට කරගෙන යනවා. ඉතින් මම සුබ පතනවා දිගටම කරගෙන යන්න කියලා. අද 21 වෙනි රයිගම් සම්මාන උළෙල. ඉතින් රයිගම් ටෙලිස් හැමදාම ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලු දෙනාම සහ ටෙලි නාට්‍ය හා සම්බන්ධ සියලුම ශාස්ත්‍රයන් අගය කරලා වසර 21ක් පුරා සම්මාන උළෙලක් කරනවා කියන්නේ ලේසි නෑ. ඉතින් කොහොම වුණත් රයිගම් කළමනාකරණයට රයිගම් අපේ ආදරණීය ඒ හිමිකරුවන්ට සියලු දෙනාටම හදවතින්ම කලාකාරණයක් විදිහට මගේ ගෞරවය පුද කරන්න කැමතියි මේ වෙලාවේ. ඒ කරන් යනා වූ උතුම් කාර්යය වෙනුවෙන්. ඉතින් අද දවසේ ගොඩාක් මගේ ආදරණීය සහෝදර ශිල්පීන් නොමිනේට් වෙලා ඉන්නවා. බොහෝ ටෙලි නාට්‍ය වලින් හොඳම නළුවා නිලිය, ජනප්‍රියම නිලිය, ජනප්‍රියම නළුවා, හොඳම සහාය නිලිය, හොඳම සහාය නළුවා, මම හිතන්නේ නිර්මාණ ගොඩාක් හොඳම තලයේ නිර්මාණත් එක්ක ෆයිට් කරනවා මේ ජූරියක් යටතේ. ඉතින් මේ ඔක්කොගෙම තරඟ වැදිලා අද සුදුසුම අයට හොඳම අයට සම්මාන ලැබෙනවා. ඉතින් ඒ ඔක්කොටම නොමිනේට් වෙච්ච අයටත් අද දවසේ සම්මාන ලැබෙන අයටත් මම හදවතින්ම සුබ පතනවා. ඒ වගේම යලිත් මම thank you රයිගම් කලාව වෙනුවෙන් විශේෂයෙන් ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලුම අංශයන් නියෝජනය කරමින් ඔබ කරන්නා මේ වෑයම ඉදිරියේදීත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් නිර්මාණශීලී ටෙලි වෘතාන්ත අගය කිරීම සිද්ධ වෙන මේ මොහොත 21 වෙනි වතාවට සිද්ධ වෙනවා. රයිගම් ටෙලි සම්මාන උළෙලේදී යුග යම් ශිල්පීන් සම්මානයට පාත්‍ර වුණා, ශිල්පිනියන් සම්මානයට පාත්‍ර වුණා. ඔවුන් තුලින් ලාංකීය ටෙලි නාට්‍ය කලාව වර්ණවත් වෙන්නට ඔවුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලැබේ කියලා අප විශ්වාස කරනවා. මේ රාත්‍රියත් ජව සම්පන්නා වූ නිර්මාණශීලීන් තව තවත් බිහි වේවා කියලා කලාකරුවන් හැටියට අපගේ ප්‍රාර්ථනය සිද්ධ වෙනවා. 21 වතාවක් රයිගම් සම්මාන උළෙල පවත්වපු ගැන ඇත්තටම අපි මුලින්ම රයිගම් ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද කලාකරුවන් අගයනවා කියන්නේ ඔවුන්ට ශක්තියක් අත්වලක් වෙනවා කියන්නේම ඒක මහ විශාල පුණ්‍ය කර්මයක් කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් රටක අනන්‍යතාවය සංස්කෘතිය මේ දේවල් ඉදිරියට අරන් යන ගමන් අපේ කලාව දියුණු කරන්නට මේ උත්සාහ කරන අපේ තරුණයන්ට අතහිත දීම ඉතාම වැදගත්. ඒ නිසා මම රයිගම් ආයතනයට ස්තුතිවන්ත වෙනවා නැවත නැවතත් මේ සම්මාන වල පැවැත්වීම ගැන.